බෝල්ගොඩ සංචාරක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කරදියාන කසල කන්ද අනිවාර්යෙන්ම ඉවත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා පවසනවා. බොරලැස්ගමුව නගර සභාව සංවිධානය කළ කසල කළමනාකරණ නියම ව්‍යාපෘතිය ආරම්භ කරමිනුයි ඒ මහතා මෙම අදහස් පළ කළේ. සුරකිමු පරිසරය යන තේමාව යටතේ බොරලැස්ගමුව නගර සභාව කසල කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. නිවෙස් වලින් බැහැර කරන කසල නිවෙස්වලදීම කළමනාකරණය, කසල වෙන් කිරීම, කසල බැහැර කිරීමට අවශ්‍ය බහලුම් ලබා දීම මේ යටතේ සිදු කරනවා. කරදියාන අපද්‍රව්‍යාංකනය වෙත බැහැර කෙරෙන කසල ප්‍රමාණය අඩු කර ගැනීමද මෙහි අරමුණක්. බෝල්ගොඩ ගඟට දැන් සංචාරක වැඩක් අපි හදලා තියෙනවා. ඒකට ව්‍යාපෘතියක් තියෙනවා. ඒකට අනිවාර්යෙන්ම අපි මේ කරදියාන කුණු කන්ද අයින් කරන්න ඕන. ඒ නිසා කරදියාන කුණු කන්ද අයින් කර ගැනීම සඳහා මේ જાතිය වැඩ අනිවාර්යයෙන්ම ඉවහල් වෙනවා. ඒකට අපි වැඩපිළිවෙලක් හදලා තියෙන්නේ. සිංගප්පූරුව මං විශ්වාස කරනවා දියුණුවක් කරන්න එක හේතුවක් උනේ සිංගප්පූරුව පොඩි රටක් වීම. ඇයි? කොළඹ දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණයයි සිංගප්පූරුවේ භූමි ප්‍රමාණයයි එකයි. එක සමානයි. ඒ නිසා සිංගප්පූරුවට ලී කුවන් යුවලට පුළුවන් වුණා එතන ලෝකෙට ආදර්ශයක් දෙන දියුණු රටක් බවට පත් කරන්න. මං විශ්වාස කරන ඒ අර්ථයෙන් ගත්තාම බොරලැස්ගමුව නගර සභාවත් අන්න ඒ වගේ අපිට අනෙකුත් පළාත් පාලන ආයතනවලට මේ වැඩසටහන් ක්‍රියාත්මක කළා මේකේ ප්‍රතිඵලය අරන් දීලා අපිට ආදර්ශයක් පෙන්වන්න පුළුවන් අන්න බොරලැස්ගමුව නගර සභාව වගේ වෙන්න කියලා. ඒක කරන්න පුළුවන්.